5G හින්දා මීමැස්සු මැරෙනවද? මේක මම කීප දිනෙකම මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. මම කලිමුත් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ ඇකේෂියා ගහ සහ මේ මීමැස්සෝ අතර තියෙන සම්බන්ධය සහ මේ ඇකේෂියා හින්දා මීමැස්සු මැරෙනවද කියලා. ඒ හින්දාම ගොඩක් අය මගෙන් මේ ප්‍රශ්නෙත් ඇහුවා. මේ 5G කතන්දරෙත් එක්ක මේ මීමැස්සොන්ට ඒක කොහොමද බලපෑමක් වෙන්නේ කියලා. ඇත්තටම මම මේ ගැන ටිකක් හොයවුවා. ඇත්තටම 5G තාක්ෂණය ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා. පොඩ්ඩක් අලුත් මාතෘකාවක් හින්දා. එතකොට ඇත්තටම මේ ගොඩක් ආකර්ශනීය කරුණු කිහිපයක් මටත් හොයාගන්න ලැබුණා. පළවෙනියෙන්ම ගත්තොත් මේ 5G තාක්ෂණේ ප්‍රධාන වශයෙන් මේක ක්‍රියාත්මක වෙනවා කොටස් තුනක් යටතේ. ඒ කියන්නේ බොහොම අඩු සංඛ්‍යාතයක් යටතේ, ඊට පස්සේ මධ්‍යම සංඛ්‍යාතයක් යටතේ සහ ටිකක් උසස් උඩ සංඛ්‍යාතයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. මෙහෙම ක්‍රියාත්මක කරන්න ප්‍රධාන හේතුව තමයි අඩු සංඛ්‍යාතයක් යටතේ ක්‍රියාත්මක වෙනවා සාමාන්‍ය මෙගා සමවැනි ගිගාහර්ට්ස් එකට වඩා අඩු සංඛ්‍යාත භාවිතා කරමින් රූරල් ඒරියාවල ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල මේ 5G තාක්ෂණය භාවිතා කරන්න නියමිතයි. ඒ වගේම මේ මධ්‍යම සංඛ්‍යාතයක් එතන සාමාන්‍යයෙන් මෙයාලා භාවිතා කරනවා ගිගාහර්ට්ස් එකේ ඉඳලා ගිගාහර්ට්ස් 24 වගේ වෙනකන් මේක සාමාන්‍යයෙන් අර්ධ නාගරික ස්ථාන ඒ වගේ දේවල් වල තමයි මෙයාලා භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අධිසංඛ්‍යාත මේ අධිසංඛ්‍යාත මෙයාලා භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මාන්ත ශාලා ඒ වගේම ගොඩක් ජනගහනය ගැවසෙන අධික නාගරීකරණයක් සහිත ස්ථානවල. එතකොට මේ අවස්ථාවේදී මෙයාලා ගිගාහර්ට්ස් 24 ඉඳලා ගිගාහර්ට්ස් 74 වගේ වෙනකන් සංඛ්‍යාතයක් භාවිතා කරනවා. මේ විදිහට මේ 5G තාක්ෂණයක් එන්න ප්‍රධානම හේතුව එතන ප්‍රධානම හේතු තුනක් ඇත්තටම අපිට දැක ගන්න පුළුවන්. මෙතන ප්‍රධානම හේතු තුන විදිහට පළවෙනි එක වේගය වැඩි කරගන්න එක. ඒ කියන්නේ දැන් තියෙන සාමාන්‍ය 4G තාක්ෂණය වගේ 20 ගුණයකට ආසන්න වේගයක් මේ 5G තාක්ෂණය හරහා ලබා ගන්න පුළුවන්. එක. අනිත් එක තමයි ලේටන්සි එක. ඒ කියන්නේ ප්‍රමාදය අඩු කර ගැනීම. මෙහිදී මෙයාලගේ ප්‍රමාදයේ විදිහට දක්වන්නේ උපරිම මිලි තප්පර එකක ප්‍රමාදයක් තමයි මේ සිග්නල් ඒ කියන්නේ සිග්නල් එක දෙන තැන සහ සිග්නල් එක ලබා ගන්න තැන අතර කාල වෙනස විදිහට මෙයාලා දක්වන්නේ. එතකොට මේ වගේ දේවල් ගොඩක් ඔපරේෂන් ඒ වගේම රිමෝට් ඩ්‍රයිවිං ඒ වගේ දේවල් වලදී මේක ඇත්තටම ගොඩක් වටිනවා මේ ලේටන්සි එක. මේක ඇත්තටම ගොඩක් හොඳ දියුණුවක්. අනිත් එක තමයි මෙයාලා පෙන්වන විදිහට මේකේ මේ ඩිවයිසස් ප්‍රමාණය සාමාන්‍යයෙන් 5G තාක්ෂණය යටතේ වර්ග කිලෝමීටරයක් ඇතුළතදී මෙයාලා try කරනවා 1 මිලියන් වගේ ඩිවයිසස් ප්‍රමාණයක්. කියන්නේ වර්ග කිලෝමීටරයක් ඇතුලේ 1 මිලියන් වගේ ඩිවයිස් ප්‍රමාණයක් කනෙක්ට් කරගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඇත්තට මේක ලොකු ජයග්‍රහණයක් ප්‍රධාන වශයෙන්ම මේ නාගරික ඒරියාවල. හරි. එතකොට මේක තමයි මේ සාමාන්‍ය 5G තාක්ෂණයේ සරලව මොකද්ද වෙන්නේ සහ ඒ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම මේක කොහොමද මීමැස්සට බලපාන්නේ? අන්න ඒක තමයි අපේ කතාවේ වැදගත්ම ටික. මීමැස්සට මේක කොහොමද බලපාන්නේ කියන එක. ප්‍රධාන වශයෙන්ම මේ ගැන පරීක්ෂණ වෙලා තියෙනවා. හැබැයි මෙතන විවාද ගොඩක් තියෙනවා. මේක මෙහෙම වෙනවද නැද්ද කියන එක හරියටම තහවුරු කරලා නැහැ. පරීක්ෂණ නිරීක්ෂණ තිබුණත් විවාද ගොඩක් තියෙනවා. නමුත් මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි මේ කුඩා සත්තු මේ තරංග එහෙමත් නැත්නම් මේ අධිසංඛ්‍යාත තරංග ශරීරයට අවශෝෂණය කරගෙන මේ කුඩා සතුන්ගේ මීමැස්සෝ වගේ කුඩා සතුන්ගේ ශරීර උෂ්ණත්වය ඉහළට දානවා කියන එක. එතකොට ඒ සතාගේ ශාරීරික අපහසුතාව වගේම මේ ශරීරාත්මක අපහසුතා සහ වෙනස්කම් ඇති කරලා මේ සතුන්ගේ ජීවන චක්‍රයට බාධා කරනවා කියන එක. ඕක එක විදිහට ඉදිරිපත් වෙනවා. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන් මේ මීමැස්සා මී වදය සහ මල අතර ගමන් මාර්ගය තහවුරු කර ගැනීමට මේ පෘථිවියේ තියෙන චුම්බකත්වය භාවිතා කරනවා. මේ අධිසංඛ්‍යාත තරංග නිසා මේ චුම්බකත්වය වෙනස් කරලා මේ සත්තුන්ට මලකට ගියාට පස්සේ ආයේ මී වදේ කරා එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මම අර කලින් කිව්ව උෂ්ණත්ව වෙනස් වීමත් එක්ක බිත්තර දමන ප්‍රමාණය ඇතිවන වෙනස්කම් ඒ වගේ ගොඩක් දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේවා තාම සාකච්ඡා මට්ටමින් තමයි තියෙන්නේ.
එතකොට ගොඩක්ම මේ පරීක්ෂණ ගත්තම මේ පරීක්ෂණ සිදු කරලා තියෙන්නේ ගිගාහර්ට්ස් එකත් ගිගාහර්ට්ස් 25ත් අතර රේන්ජ් එකේ. ඒ කියන්නේ එතන ගත්තාම අපි අර 5G ගැන කතා කරා. ඒ කියන්නේ මධ්‍යස්ථ රේන්ජ් එකේ තමයි මේක කරලා තියෙන්නේ. මධ්‍යස්ථ රේන්ජ් එකේ වෙලා තියෙනවා කියන්නේ අර ගිගාහර්ට්ස් වලට අඩු රේන්ජ් එකෙන් වෙලත් නැහැ. ගිගාහර්ට්ස් 24ට වඩා වැඩි රේන්ජ් එකකින් වෙලත් නැහැ. නමුත් අපි සාමාන්‍ය පරීක්ෂණයක් කරද්දී මධ්‍යස්ථ රේන්ජ් එකෙන් ගන්න එක ඇත්තටම ඕකේ කියලා අපිට ගන්න පුළුවන්. නමුත් මීමැස්සෝ වැඩිපුරම ගැවසෙන්නේ ගොඩක්ම රූරල්. ඒ වගේ කියන්නේ ග්‍රාමීය සහ වනාන්තර ආශ්‍රිතව තමයි ගැවසෙන්නේ. මල් තියෙන. එතකොට ගිගාහර්ට්ස් එකට අඩු රේන්ජ් එකේදී මේ පරීක්ෂණ වෙලා නැහැ. නමුත් දැන් අපි භාවිතා කරන 4G තාක්ෂණය ගත්තත් ගිගාහර්ට්ස් එකට ආසන්න සංඛ්‍යාතයක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල 5G තාක්ෂණය භාවිතා කරත් අපිට ඒක කොහොම බලපායිද කියලා කියන්න බෑ. නමුත් ලොකු බලපෑමක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ වගේම තවත් විද්‍යාඥයෝ පිරිස මේක මත දෙකක් තියෙනවා. මේකට බලපෑම තියෙනවා කියනවා නෑ කියනවා. ඒ වගේම මේ ශරීර උෂ්ණත්වය ඉහළ යෑම, ඒ වගේ දේවල් කතා කරද්දී මේ ඩිවයිස් එක ආසන්නයේ හිටියොත් විතරයි එහෙම වෙන්නේ. ඩිවයිස් එකෙන් ඈතට ගියාම එහෙම වෙන්නේ නෑ කියන එහෙම මත තියෙනවා. මත ගොඩක් තියෙනවා. හරි, ඒක තමයි සාමාන්‍ය මේ 5G තාක්ෂණය පිළිබඳව තියෙන මත. හැබැයි තාම මත ගැටුම් ගොඩක් විතරයි තියෙන්නේ. තාම එකඟතාවයකට ඇවිල්ලා නැහැ. නමුත් මේකේ තියෙන වඩාත්ම ආකර්ශනීය දේ තමයි මීමැස්සන්ට මේ 5G තාක්ෂණයට වඩා හානි කරන තවත් කාරණා තුනක් තියෙනවා. මේ නිසා තමයි ඇත්තටම මීමැස්සෝ අපේ පරිසරයෙන් ඉවත් වෙලා යන්නේ. පළවෙනි කාරණේ තමයි මේ කෘමිනාශක භාවිතය. මොකද අපේ වගා බිම් වලට අනිවාර්යෙන් කෘමිනාශක භාවිතා කරනවා. මේ කෘමිනාශක නිසා මීමැස්සුන් විශාල ප්‍රමාණයක් මිය යනවා. අනිත් කාරණේ තමයි මේ මීමැස්සුන්ට වාසස්ථාන නොමැති වීම. වාසස්ථාන නොමැති වීම නිසා එයාලගේ පැවැත්මට ලොකු තර්ජනයක් වෙලා එයා අපේ පරිසරයෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ දේශගුණික විපර්යාස. එහෙම නැත්නම් මේ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ඇතිවන පරිසර තත්ත්වවල වෙනස් වීම. මෙන්න මේකත් මීමැස්සෝ අපේ පරිසරයෙන් ඉවත් වෙලා යන්න ලොකු හේතුවක් වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට ඇත්තට මේ 5G තාක්ෂණයට වඩා ලොකු හේතු තුනක් අපි ළඟ තියෙනවා. ඇත්තටම අපි ඒ හේතු වලට අවධානය යොමු කරන්නේ නැතුව තමා මේ වෙනත් හේතුවකට යොමු කරන්නේ. තාම විවාදාත්මක තියෙන ප්‍රශ්නයක්. නමුත් මම මේ කිව්ව කාරණා තුන විවාදයක් නෑ. මේ වෙදි තහවුරු කරලා තිනවා. මේ නිසා අනිවාර්යයෙන්ම මේ මීමැස්සන්ට වගේම අපේ පරිසරයේ ඉන්න පොඩි සත්තුන්ට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. ඕක තමයි ඇත්තට මේ මීමැස්සෝ සහ 5G ගැන කතා කරන්න තියෙන්නේ. මේක ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.